समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स शील विशुद्धिं चेयावुसो भगवा अनुपादा परिनिब्बानं पඤ्ඤापेस्स स उपादानं एव समानं अनुपादा परिनिब्बानं पඤ्ඤापेस्सति දෙමතගොඩ මහා විසුද්ධාරාම පිරිවෙන් මහා විහාරාධිපති බරැල්ල ශාසන ආරක්ෂක බල මණ්ඩලී ගරු ලේකකාධිකාරී අපි බොහොම ගරු කරන ප්‍රිය කරන අපේ වැලිමඩ ශාන්ත නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරප්‍රමුඛ සද්දි විහාරික පූජනීය පින් ඇති මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණයේ සඳහා සූදානම්ව සිටින සදැහැති උපාසක මෑණිවරුනි පියවරුනි ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වත්නි අද පොසොන්පුර 15ක් පොහොය දවසේ අලුයම් කාලයේ සිට මේ මොහොත වෙනකන් මේ පින්වත් පිරිස ආර්යකාන්ත අෂ්ටාංග සීලෙහි පිහිටලා ඒ ශික්ෂාපද මනාව ආරක්ෂා කරගෙන සිල්වත් ඒ වගේමයි ගුණවත් ධර්මානුකූල ජීවිතයක් මේ හෝරා කීපයක් නමුත් ගත කරන්නට යෙදුණා. මම ඔයත්තන්ට වාසනාවන්ත පින්වත්නි කියලා ආමන්ත්‍රණය කළේ ආවට ගියාට නෙමෙයි. ඕක පින්වත්නි හැබෑවටම වාසනාවක්. මේ වගේ උත්තරීතර පුර 15ක් පොහොය දවසක තමන්ගේ ජීවිතය ප්‍රතිපත්ති පූජාවට කැප කරලා උතුම් සීලයක පිහිටලා ප්‍රතිපත්ති ගරුකව ජීවත් වෙන ගමන් ඒ ප්‍රතිපත්ති ගරුක ජීවිතය තුළින් භාග්‍යවතුන් වහන්සේට පුද පූජාවක් පවත්වන්න හැමෝටම වරම වාසනාව භාග්‍ය උදා වෙන්නේ නැහැ. ඔයත් ඔය අතින් වාසනාවන්ත පිරිසක්. දුර්ලභව ලැබපු මේ වටින මනුස්ස ජීවිතය නිස්කාරණේ ගෙවිලා දෙන්න යන්නේ නැතුව ඒ වටින මනුස්ස ජීවිතය තුළ මනුෂ්‍යත්වයේ අර්ථවත් වෙන විදියට මේ ආකාරයෙන් දාන ශීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරමින් තමන්ගේ ජීවිතය අර්ථවත් කර ගැනීම ඉතාමත්ම වටිනවා. එනිසා ඔයත්තන්ට සතුටු වෙන්න පුළුවන් අද උදෑසන ඉඳලා මේ මොහොත වෙනකන් අපි උතුම් සීලයක පිහිටලා සිල්වත්ව අපේ ජීවිතය පවත්ව ගත්තා කියලා. ආයි අපිට මේ වගේ දවසක් උදා වෙන්නේ මාසෙකින්. ඇසලපුර 15ක් පොයේ දවස. සමහරු ඉන්නවා වෙසක් පොයේට, පොසොන් පොයේට, ඒ වගේ ප්‍රධාන පොය කීපයකට විතරක්
පෙහෙවස් සමාදන් වෙනවා. මොකද ඒත් ගත කරන කාර්ය බහුල ජීවිතයත් එක්ක. එහෙම කෙනෙක්ට නැවත මේ වගේ දවසක් උදා වෙන්නේ තව අවුරුද්දකින්. අවුරුද්දක් කියලා කියන්නේ මාසයක් කියලා කියන්නේ අපේ ජීවිතේ මොනතරම් පරිවර්තනයක් වෙනසක් වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්ද. සමහර වෙලාවට පින්වත්නි ලබන අවුරුද්දේ පොසොන් පොයට බණ කියන්න මට පුළුවන් කමක් ලැබෙයිද කියන්න බෑ. අපවත් වෙනවම කියන එක නෙමෙයි. ඉන් මෙහා පැත්තේ සමහරට ලෙඩක් දුකක් හැදෙන්න පුළුවන්. අසනීපයක් හැදෙන්න පුළුවන්. සදාකාලික රෝගියෙක් බවට පත් වෙන්න පුළුවන්. සමහර විට ඔය කිව්වා වගේ මරණයට පත් වෙන්නත් පුළුවන්. ආන් ඒ වගේ අපි හැම දෙනෙක්ටම තමන්ගේ ජීවිතයේ මේ ලැබිලා තියෙන අවස්ථාව තුළ මේ මොහොත තුළ ධර්ම මාර්ගයේ හැසිරීමේ වටිනාකමයි මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. අද දවස අපත යවන්න එපා. මේ මොහොත තුළ යම් කිසි පිනක්ද කුසලයක්ද අපිට සිද්ධ කරගන්න පුළුවන්කම තියෙන එක අපි නොපසුබට උත්සාහයෙන් යුක්තව සිද්ධ කරන්න. හිසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස කුසලට මදකුත් පමා නොවනු මිසක නේද? කෙස් වැටියට ගිනි ඇවිලිච්ච මිනිස්සයා හිත ඉන්නේ නැහනේ. එයා ලින්දට පැනලා හරි තමන්ගේ ගින්න නිවා ගන්න ජීවිතේ බේර ගන්න එයා කරන්න පුළුවන් ඕන දෙයක් කරනවානේ. ආන් ඒ වගේ මේ වටින මනුස්ස ජීවිතේ නිස්කාරණි ගෙවිලා යන්න දෙන්න එපා. මේ උරලෝසුවේ කටු කැරකෙනවා කියන්නේ කැලෙන්ඩරේ කොළ ගැලවෙනවා කියන්නේ දිනපොතේ පිටු පෙරලෙනවා කියන්නේ පින්වත්නි අපේ මේ වටින මනුස්ස ජීවිතය ගෙවි අවසන් වෙනවා කියන එකයි. තේරුණාද? ඒ නිසා ඔයත්තන්ට සතුටු වෙන්න පුළුවන්. දුර්ලභව ලබාගත්තු මේ වටින මනුස්ස ජීවිතයෙන් එක දවසක් මම උතුම් සීලයක පිහිටලා කටයුතු කළාය කියලා. උදේ ඇවිල්ලා සීල් සමාදන් වෙච්ච මොහොතේ ඉඳලා මේ මොහොත වෙනකන් මේ ශික්ෂාපදාට ශක්ති ප්‍රමාණයෙන් ආරක්ෂා කරගත්තා. ඒ අතරතුරේ ධර්ම දේශනා කීපයක් ශ්‍රවණය කළා. ආමිස පූජාවන්ට සම්බන්ධ වුණා. බුද්ධ පූජාදී පැවැත්වුවා, පිරිත් සජ්ජායනා කළා. අද දවසේ මේ හෝරා කීපයක් ඇතුළත මොනතරම් පිං රැස් වෙන වැඩපිළිවෙලක යෙදුණාද? හිතලා සතුටු වෙන්න. අද මේ ගේට්ටුවෙන් එළියට තව අඩ හෝරාවකින් විතර එළියට යනකොට ඔය ඇත්තන්ට තමන් පිළිබඳව අභිමානයක් ඇති වෙන්න ඕන. තමන් පිළිබඳව සතුටක් ඇති වෙන්න ඕනේ. මම මගේ ජීවිතය මෙන්න මේ තත්වයට පමුණුවගත්තු, දියුණු කරගත්තු කෙනෙක්. ඒ සතුට ඇති කරගන්න හැමෝටම බෑ. එනිසායි මම ඔය ඇත්තන්ට වාසනාවන්ත පින්වතුන් කියලා ආමන්ත්‍රණය කළේ. දැන් වෙලාව 5ට විනාඩි 5යි 5:00 බණ ඉවරයි. මං කිව්වා දැන් බණ ඇති ඕනත් නැහැ මටත් මහන්සියි කියලා. නමුත් හාමුදුරුවෝ කිව්වා හිතවත් පිරිසක් දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ. ඉතින් ඒ ඇත්තන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කළ දෙන්න ඕනේ. නිසා පුංචි වෙලාවක් හරි බණ ටිකක් කියන්න කියලා. ඔයත්ොත් මහන්සියෙන් ඇත්තේ උදෑසනම පන්සලට ආපු ගමනනේ. ඉතින් අද මේ චම්පිකා දමයන්ති මහත්මිය තමන්ගේ දායකත්වයෙන් ධර්ම දේශනාවක් පවත්වලා මේ පෙහෙවස් සමාදන් වෙලා ඉන්න පින්වත් පිරිසට බණ ටිකක් අහන්න අවස්ථාව සලසලා දීලා ජයතිස්ස හඳුන්නේත්තිගේ පියාණන් එල් සුමනාවතී මෑණියන් KW සෝමසිරි පියාණන් සහ සහෝදරයින්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමියගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ධර්ම දේශනාව අවසානයේදී නැවත වතාවක් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම, ආශිර්වාද කිරීම අපි විසින් සිද්ධ කරනවා. පින්වත්නි දැන් පුංචි වෙලාවක් බණ අහන්නයි මේ සූදානම්. මහන්සි ඇති, අමාරු ඇති, කායිකව දැනෙන අපහසුතා ඇති. නමුත් මේ පුංචි වෙලාව මේ බණ ඩිංග හොඳට අහන්න. ඔබට අනුශාසනා කරන්න මම මාතෘකා කළේ මජ්ක්‍ධිම නිකාය කියන බණ පොතේ ඕපම්ම වර්ගයේ සඳහන් වෙන
බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා. මේ දේශනාවේ නම තමයි රත විනීත සූත්‍රය. රත විනීත සූත්‍රය. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මන්තානිපුත්ත පුන්න ස්වාමින් වහන්සේත් අතර ඇති වෙච්ච ධර්ම සාකච්ඡාවක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ වස් සමාදන් වෙන්න ඈත පළාතකට ගිහිපු ස්වාමින් වහන්සේලා කීප නමක් වස් සමය අවසානයේදී නැවතත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වේළුවනාරාමයට එනවා. ඈත ඉඳලා කෙනෙක් ආවයින් පස්සේ බුදුහාමුදුරන්ගේ සිරිත තමයි පින්වත්නි ආගිය තොරතුරු කතා කරනවා. කෙනෙක් ආපු ගමන් වාඩි කළා බණ දේශනා කරගෙන ගියේ නෑ. ඒ කෙනාගේ සුව දුක් විමසනවා. කච්චි දුක්ඛා වේදනා කච්චි යාපනීයං කොහොමද සැප දුක් කාලා බීලා එහෙමද ඉන්නේ? බුදුහාමුදුරුවෝ එහෙමයි කෙනෙක් පිළිගත්තේ. මේ ස්වාමින් වහන්සේලා එක්කත් බුදුහාමුදුරුවෝ ආගිය තොරතුරු කතා කරනවා. කොහොමද මහණෙනි පහුගිය වස් කාලේ ජාත භූමියේ මිනිස්සු තමුන්නාන්සලාට හොඳට සැලකුවද? ප්‍රත්‍ය පහසුකම් ලැබුණද? හොඳට වස් ශික්ෂාපදයේ සමාදන් වෙලා වැඩ හිටියද? ඔහොම ඔය තොරතුරු ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාගෙන් අහනවා මහණෙනි තමුන්නාන්සලා එක්ක ජාත භූමියේහි වස් සමාදන් වෙලා හිටපු ස්වාමින් වහන්සේලා අතර කවුරු හරි කෙනෙක් හිටියද තමනුත් අල්පේච්ඡව අනෙක් අයට අල්පේච්ඡ භවයේ වටිනාකම කියලා දෙන. තමනුත් අල්පේච්ඡයි ඒ වගේම මේ අල්පේච්ඡ භවයේ තියෙන වටිනකම අනික් අයටත් තේරුම් කරලා දෙන. කවුරු හරි කෙනෙක් හිටියද කියලා අහුවා. අල්පේච්ඡයි කියලා කිව්වෙ පින්වත්නි ආසාපේක්ෂා අඩුයි කියන එකනේ. මිනිස්සුනාම ආසාපේක්ෂා තියෙන්න ඕනේ. හැබැයි යම් කිසි ප්‍රමාණයකට Tamanට සන්තුෂ්ත කරන්න පුළුවන් සීමාවක තමයි ඒ ආසාපේක්ෂා තියෙන්නේ. එහෙම නැති වුණොත් ඒක යාට බාධාවක් වෙනවා, දුකක් වෙනවා, අහිතකර විදියට බලපානවා. කවුරු හරි කෙනෙක් හිටියද තමනුත් අල්පේච්ඡව අනික් අයටත් අල්පේච්ඡ භවයේ වටිනකම කියලා දෙන්න. දෙවෙනි ප්‍රශ්නය අහනවා මහණෙනි කවුරු හරි කෙනෙක් තමුන්නාන්සලා එක්ක හිටියද තමනුත් සතුටු අනික් අයවත් සතුටු කරන. දැන් පිරිසක් එක්ක ඉන්නකොට සමහරු ඉන්නවනේ හරි විනෝදේ. තමනුත් සතුටු වෙන ගමන් අනික් අයවත් සතුටු කරනවා. මේ ඇහුවේ එහෙම කෙනෙක් ඉන්නවද කියලා නෙමෙයි. එහෙම සතුටක් නෙමෙයි මේ කියන්නේ. මෙතන මේ අහන්නේ ධර්මයේ තුලින් උපදින ධර්මාවබෝධය ඇතිවනකොට උපදිනවා සතුටක්. අපි ඕකට ධර්මයේ කියන්නේ පින්වත්නි ධම්ම පීති කියලා. ධර්මාවබෝධය Taman තුල වැඩෙන්න Tamanට ඇති වෙනවා ඒ පිළිබඳ සතුටක්. මෙතන මේ අහන්නේ තමනුත් ධර්මාවබෝධය ලබන ගමන් ඒ නිසා උත්පන්න වන ප්‍රීතිය විඳින ගමන් අනික් අයටත් ඒ මාර්ගය කියලා දෙන කවුරු හරි ස්වාමින් වහන්සේ නමක් තමුන්නාන්සෙලා එක්ක හිටියද? තුන්වෙනි ප්‍රශ්නය අහනවා තමනුත් නිකලල්ව අනික් අයටත් නිකලල් භවී වටිනකම කියලා දීපු භික්ෂුවක් තමුන්නාන්සෙලා එක්ක හිටියද? මේ ස්වාමින් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්නේ. එතකොට භික්ෂුවකට පින්වත්නි කැලල කියලා කියන්නේ දුසිල්වත් බවමයි. ස්වාමින් වහන්සේ නමකට කැලල දුසිල්වත් බවමයි. වෙන කැලලක් නැහැ. එතකොට මේ අහන්නේ මොකද්ද? තමනුත් සිල්වත්ව ඉඳගෙන අනික් අයට සිල්වත්ව ඉඳ මග පෙන්වපු භික්ෂුවක් තමුන්නාන්සෙලා එක්ක වැඩ හිටියද? හතරවෙනි කහනවා තමනුත් අරඹන ලද වීරියෙන් වැඩ කරන ගමන් අනෙක් අයටත් අරඹන ලද වීරියෙන් වැඩ කරන්න මග පෙන්වපු කෙනෙක් තමුන්නාන්සෙලා එක්ක හිටියද? මොකද්ද පින්වත්නි අරඹන ලද වීරිය කියන්නේ? යමක් පටන් ගත්තනම් අවසන් කරනකන් ඒ වැඩේ තුල යෙදිලෙන්න පුළුවන් හැකියාව ශක්තිය හැමෝටම නැහැ. උදේ ගෙදරින් එන්නේ නම් අද නම් පවාරණය කළාමයි මං පන්සලෙන් එළියට බහින්නේ කියලා. හැබැයි 2-3 විතර වෙනකොට මල්ලත් කිහිල්ල ගාගෙන යනවා පාර දිගේ.
සමහරුන්ට ඒ වීරිය නැහැ. ඉන්න බෑ. ගෙදර මතක් වෙනවා, දන්සල් මතක් වෙනවා, ළමයි මතක් වෙනවා නේ. එතකොට සිල් අමතක වෙනවා. එතකොට යන්න හිතෙනවා. මං අද වීරියෙන් යුක්තව මේ වැඩේ ආරම්භ කළා. මම මේක අවසන් කළාමයි මෙතනින් නැගිටින්නේ කියන ශක්තිය ඒ අයට නැහැ. සිල් ගන්න විතරක් නෙමෙයි හැම වැඩේදී මේ වීරිය තියෙන්න ඕන. වැඩක් පටන් ගන්නකොටම හිතන්න ඕනේ මම මේක අවසන් කරනවා සාර්ථකව. අධ්‍යාපනයේදී වුණත් එහෙමයි. ව්‍යාපාරයක් කරතත් එහෙමයි. ගෙදර දොරේ වැඩක් කරතත් එහෙමයි. පටන් ගත්ත වැඩේ අවසන් කරන්න වීරිය තියෙන්න ඕන. එහෙම කවුරු හරි භික්ෂුවක් හිටියද? අන්තිමේ කහනවා තමනුත් ප්‍රඥාවෙන් කටයුතු කරන ගමන් අනික් අයටත් ප්‍රඥාවෙන් වැඩ කරන්න උපදෙස් දෙන භික්ෂුවක් තමුන්නාන්සලා එක්ක වැඩ හිටියද? දැන් කවුද මේ අහන්නේ? බුදුහාමුදුරුවෝ. කාගෙන්ද? අර ඈත පළාතක ඉඳලා තමුන්නාන්සේ මුණ ගැහෙන්න ආපු ආගන්තුක ස්වාමින් වහන්සේලාගෙන්. දැන් මේ ස්වාමින් වහන්සේලා බුදුහාමුදුරන්ට පිළිවදන් දෙනවා. එහෙමයි ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ ඔය කියන ගුණයන්ගෙන් යුක්ත ස්වාමින් වහන්සේ නමක් අපිත් එක්ක ජාත භූමියෙහි වැඩ හිටියා. ඒ වෙන කවුරුවත් නෙමේ ස්වාමීනි, මන්තානි බැමිණියගේ පුත්‍ර පුන්න ස්වාමින් වහන්සේ. මන්තානි පුත්ත පුන්න ස්වාමින් වහන්සේ. ස්වාමීනි ඔය කියාපු ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේ අල්පේච්ඡයි. ඒ වගේමයි උන්වහන්සේ හරිම සිල්වත්. උන්වහන්සේට ආරම්භන ලද වීරියෙන් වැඩ කරන්න පුළුවන්. උන්වහන්සේ හරි ප්‍රඥාවෙන් කටයුතු කරන කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ඒ ගුණයන්හි අනික් අයවත් පිහිටුවන කෙනෙක්. බලන්න පින්වත් මේ ස්වාමීන් වහන්සේලා කොච්චර සත්පුරුෂද කියලා. ඇයි මං එහෙම කිව්වේ? මේ කියන තැන මන්තානි පුත්ත පුන්නහාමුදුරුවෝ නැහැ. උන්වහන්සේ ඉන්නේ ඇතැම්ම ගාණක් ඈත ජාත භූමියේ. ඕන්නම් මේ ස්වාමීන් වහන්සේලාට තිබ්බනේ බුදුහාමුදුරුවන්ට කියන්න. අනේ බුදුහාමුදුරනේ අපි දන්න කෙනෙක් නම් එහෙම නැහැ ඔය වගේ ಗುಣ තියෙන කියලා. නේද? එහෙමත් නැත්තම් කියන්න තිබුණේ බුදුහාමුදුරනේ ඉතින් එක්කෙනෙක් කියලා නැහැ කීප දෙනෙක් මොන් ඔහේ හිටියා කියලා. හැබැයි උන්වහන්සේලා එහෙම කළේ නැහැ. උන්වහන්සේලා මේ තමන්ගේ කල්යාණ මිත්‍රයාගේ ගුණය ඉස්මතු කළා. ඔන්න අපේ ජීවිතේට ගන්න ඕන පාඩම්. නේද? කවුරු හරි කෙනෙක් අපෙන් තව කෙනෙක්ගේ ගුණයක් ඇහුවොත් කොයි වෙලාවකවත් ಗುಣ මකන්න එපා. හැබෑවටම ගුණයක් තියෙනවා නම් ඒ ගුණය ඉස්මතු කරන්න ඕන. ගුණයක් කියන්න නැත්තම් නිහඬව ඉන්නවා මිසක අගුණ ඉස්මතු කරන්න එපා. දැන් නිකන් හිතන්නකෝ. අපි ඔය කාගෙන් හරි අහනවා මේ කියන විදිහේ ಗುಣ තියෙන කෙනෙක් මේ පළාතේ කවුරු හරි ඉන්නවද කියලා. හැබෑම සත්පුරුෂයෙක් විතරයිනි කියන්නේ එහෙම කෙනෙක් ඉන්නවනම්. ගොඩක් අය මොකද්ද කියන්නේ? අනේ ස්වාමීන් වහන්සේ දැන් ඉතින් ඔය කියන විදිහේ ಗುಣ තියෙන මිනිස්සු මේ පළාතේ නැහැ. එහෙම නැත්තම් කියයි ස්වාමීන් වහන්සේ ඉතින් ඔය කියන විදිහේ ಗುಣ එකක් දෙකක් හරි තියෙන්නේ මං ගාව විතරයි. නේ. එතකොට අර අසුවලා ගාව නැද්ද? ආපෝ ස්වාමීන් වහන්සේ ඒ ඔබ වහන්සේ දන්න තරම තමයි එයා මේන් මෙහෙම කෙනෙක් කියලා අගුණ ඉස්මතු කරනවා. ඔන්න. සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවය ඕකනේ. ගුණයක් මතු කරන්නේ නැහැ. තියෙන ගුණය යට කරනවා, අගුණ ඉස්මතු කරනවා. නමුත් ආර්යයන් වහන්සේලා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේලා එහෙම නැහැ. තමන් ළඟ ඇතා නැතා සත්පුරුෂයාගේ කල්යාණ මිත්‍රාගේ ගුණය ඉස්මතු කරනවා. බුදුහාමුදුරුවොත් එක්ක මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේගේ ගුණය කතා කළා. හරියට අගය කළා, ප්‍රශංසා කළා. මේම බුදුහාමුදුරුවොත් එක්ක මේ ස්වාමීන් වහන්සේලා කතා කරනකොට ඇතුළින්දලා අහගෙන ඉන්නවා මේ සාකච්ඡාව සාරිපුත්ත මහරහතන් වහන්සේ. පින්වත් සාරිපුත්ත මහරහතන් වහන්සේ හිතනවා අනේ මේ වගේ අසිරිමත් ගුණ තියෙන සත්පුරුෂයෝ මේ ශාසනයේ වැඩ ඉන්නවා. මට කවදා හරි දවසක කොහේදී හරි මේ මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න තියනවා නම් කියන සිතුවිල්ල ඇති වුණා. කාටද? සාරිපුත්ත මහරහතන් වහන්සේට. සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්න ස්වාමීන් වහන්සේලාට කියනවා කොහේදී හරි මේ මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ හම්බුනොත් මට අඳුන්නලා දෙන්න මුණ ගස්සන්න කියලා. බුදුහාමුදුරුවෝ ওই විදියට රජගහ නුවර ටික දවසක් වැඩ ඉඳලා සවැත් නුවරට වැඩම කරනවා. ජේතවනාරාමයට.
බුදුහාමුදුරුවෝ සවැත් නුවරට වැඩියා කියන ආරංචියට ඔය ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශවල වැඩ හිටිය ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරුවෝ දකින්න ජේතවනාරාමයට එනවා. සමහර ස්වාමීන් වහන්සේලා මීට කලින් කවදාවත් බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. ඉස්සෙල්ලාම අද තමයි බුදුහාමුදුරුවෝ දකින්නේ. ඒ නිසා මොකද කළේ උන්වහන්සේලා ඇවිල්ලා බුදුහාමුදුරන්ට වඳින්නේ තමන්ව අඳුන්නලා දීලා. ස්වාමීනි ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා මම මේ අසුවලා කියලා වඳිනවා. ඔය ආපු දාස් ගානක් ස්වාමීන් වහන්සේලා අතර එක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට වඳිනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා මම මන්තානි පුත්ත පුන්න කියලා තමන්ගේ නම කියනවා. මේක ඇහෙනවා අර ළඟ හිටපු හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ ළඟ හිටිය. උන්වහන්සේට මතකයි මේ නම මන්තානි පුත්ත පුන්න. මේ අර සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙන්න අපේක්ෂාවෙන් හිටිය ස්වාමින් වහන්සේ නේද කියලා හිතලා සාරිපුත්ත මහරහතන් වහන්සේට ගිහින් කියනවා පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේ මුණ ගැහෙන්න අපේක්ෂාවෙන් හිටපු මන්තානි පුත්ත පුන්න ස්වාමින් වහන්සේ මේ දැන් ඇවිල්ලා බුදුහාමුදුරන්ට වන්දනා කළා. වන්දනා කරලා මේ කිට්ටුව තියෙනවා පුංචි වනල හැබක් අන්ද වනේ කියලා අන් එතෙන්ට වැඩියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට සතුටු වුණා. කාලයක් තිස්සේ මුණ ගැහෙන්න බලාපොරොත්තු හිටපු කල්යාණ මිත්‍රයෙක්නේ. කලින් දැකලා නැහැ, මුණ ගැහිලා නැහැ. පාත්‍රා සිවුරු අරගෙන වැඩම කළ අන්ද වනේට. බලන්නකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තියෙන උත්තරීතර ගුණය. අර පණිවිඩේ අරන් ආපු ස්වාමීන් වහන්සේටම කිව්වනම් ගිහිල්ලා උන්වහන්සේට එන්න කියන්න කියලා එන්නේ නැද්ද? එනවනේ. බුදුහාමුදුරන්ට විතරක් දෙවෙනි වෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ අඬ ගැහුවා කිව්වනම් පුන්න ස්වාමීන් වහන්සේ එනවා. නිකන් නෙමෙයි දුවගෙන එන්නේ නේද? හැබැයි එහෙම කළේ නැහැ. උන්වහන්සේගේ නිහතමානීකම කොච්චරද කියනවනම් මම යන්න ඕනේ උන්වහන්සේ ඉන්න තැනට. පුන්න ස්වාමීන් වහන්සේ ළඟට ගියා. යනකොට පුන්න ස්වාමීන් වහන්සේ දිවා විහරණය කරනවා. මොකද්ද පින්වත්නි දිවා විහරණය කරනවා කියන්නේ? දවල්ට දානි වළඳලා ටිකක් විවේකයෙන් ඉන්නවා. ඒකද? විවේකයෙන් තමයි හැබැයි දවල්ට දානි වළඳලා මනා වූ සිහියෙන් යුක්තව ධර්මයේ පිළිබඳ මෙනෙහි කරමින් විවේක සුවයෙන් ඉන්න එක තමයි දිවා විහරණය කියන්නේ. කාලා පොඩ්ඩක් ඇලවෙලා පොඩි නිින්දක් දාන එක නෙමෙයි දිවා විහරණය කියන්නේ. ධර්මයේ පිළිබඳව මෙනෙහි කරන්න ඕන. ඒ කාල පරිච්ඡේදය මනා වූ සිහියෙන් පසු වෙන්න ඕන. ඒකයි දිවා විහරණය කරනවා කියන්නේ. අන පුන්න ස්වාමීන් වහන්සේ දිවා විහරණේ නැගී සිටිනකන් ඈතට වෙලා බලන් හිටියා. බාධා කරන්න ගියේ නැහැ. දිවා විහරණේ නැගී සිටියට පස්සේ ඕන් ළඟට ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පුන්න ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනවා. කලින් දැකලා නැහැ, දෙන්න අඳුරන්නේ නැහැ. නේද? එනිසා සාරිපුත්ත මහරහතන් වහන්සේත් පුන්න ස්වාමීන් වහන්සේත් අතර අර සමවයසේ ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් මුණ ගැහුණම කතා කරන පිළිවෙලට එහෙම නැත්නම් ඇවැත්නි කියන ව්‍යවහාරයෙන් තමයි සාකච්ඡාව පටන් ගත්තේ. දැන් ඇවැත්නි කියන එක සාසනික වචනයක්. තේරුණාද? ඔයත් එහෙම පන්සලේ ඉන්න හාමුදුරන්ට ඇවැත්නි කියන්න එපා. සමවයසේ ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් මුණ ගැහුණම පාවිච්චි කරන සාසනික ව්‍යවහාරයක් එක. ඇවැත්නි කියලා ආමන්ත්‍රණය කළා. දැන් පුන්න ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නවා මේ ඉන්නේ පුන්න ස්වාමීන් වහන්සේ කියලා. ළඟට ගිහිල්ලා කතා කරලා අහනවා ඇවැත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බඹසරව වාසය කරනවාද? බඹසරව වාසය කරනකොම ඔයත්තන්ට ටිකක් නුහුරු වගේ මං ඒ නිසා ටිකක් තේරෙන වචනයක් කියන්නම්. පැවිදි වෙලා කටයුතු කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසාද කියලා ඇහුවා. ඒ මොකද එහෙම ඇහුවේ? වෙන කවුරුවත් වෙනුවෙන් එහෙම පැවිදි වෙලා ඉන්න පුළුවන්ද? පුළුවන්. ඒ කාලේ හිටියා. බුදුහාමුදුරන්ගේ කාලේ බෞද්ධ ශ්‍රමණ සහ අන්‍ය ශ්‍රමණ කියලා සම්ප්‍රදායන් දෙකක් තිබුණා. ඔය අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදායට තමයි අයිති වෙන්නේ පූර්ණ කස්සප, මක්කලී ගෝසාල,
අජිත කේස කම්බල, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨනාථ පුත්ත වගේ අය. ඒ අයගේ ශ්‍රාවකයොත් මේ වගේමයි. මතු පිටින් කසාවත් දරනවා, සමහරු ඉස මුඩු කළා. ඔය පුංචි පුංචි වෙනස්කම් තිබුණා. සමහරු පොඩි කෙන්ඩියක් අතේ අරගෙන යනවා. සමහරු සැරයටියක් අතේ අරගෙන යනවා. ඔය වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමයි තිබුණේ. ශ්‍රමණවරු බැලූ බැල්මට එක වගේ. ඒ නිසා කොහේ හරි තැනකදී ශ්‍රමණවරු දෙපළක් මුණ ගැහුනම අහන ප්‍රශ්නයක් තිබුණා. මොකද්ද? කවුරු උදෙසාද පැවිදි වෙලා ඉන්නේ? එහෙම නැත්නම් කාගේ ගෝලයේක්ද කියලා තමයි මේ අහන්නේ. තේරුණාද? සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්න නිසා පුන්න ස්වාමීන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ උදෙසාද පැවිදි වෙලා කටයුතු කරන්නේ? එහෙමයි කියලා කිව්වා. එහෙමයි ඇවැත්නේ. ඊළඟට අහනවා එසේ පැවිදි වෙලා කටයුතු කරන්නේ සීල විසුද්ධිය සඳහාද? සිල්වත් වෙන්නද පැවිදි වුණේ කියලා ඇහුවා. සිල් රකින්නද මහාන වුණේ? නැත ඇවැත්නේ. මම සිල් රකින්න නෙමෙයි මහාන වුණේ. ඊළඟට අහනවා එහෙනම් චිත්ත විසුද්ධිය සඳහාද මහාන වුණේ? මේ හිත වඩන්න, හිත පිරිසිදු කරගන්න, භාවනා කරන්න කියලා හිතාගෙනද පැවිදි වුණේ? නැත ඇවැත්නේ. ඊළඟට අහනවා එහෙනම් දිට්ඨි විසුද්ධිය සඳහාද මහාන වුණේ? ඒකටත් කියනවා නැත ඇවැත්නේ. එහෙනම් කාංකා විතරණ විසුද්ධිය සඳහාද? සැක දුරු කරගන්නද මහාන වුණේ? ඒකටත් නෑ කියනවා. පස්වෙනි එක අහනවා එහෙනම් මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය සඳහාද මහාන වුණේ? ඒකටත් නෑ කියනවා. හයවෙනි එක අහනවා පටිපදා ඥාන දස්සන විසුද්ධිය උදෙසාද මහාන වුණේ? ඒකටත් නෑ කියනවා. හත්වෙනි එක තමයි ඥාන දස්සන විසුද්ධිය. ඥාන දස්සන විසුද්ධිය සඳහාද මහාන වුණේ කියලා අහුවම ඒකටත් නෑ කියනවා. සප්ත විසුද්ධියම කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පුන්න ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඒ සඳහාද මහාන වුණේ? සීල විසුද්ධිය සඳහා දැහුවම නෑ කිව්වා. චිත්ත විසුද්ධිය සඳහා දැහුවම නෑ කිව්වා. දිට්ඨි විසුද්ධිය සඳහා දැහුවම නෑ කිව්වා. සප්ත විසුද්ධියම කියලා ඇහුවම කිව්වා නෑ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ඇවැත්නි එහෙනම් කුමක් උදෙසාද කුමක් සඳහාද මහාන වුණේ? සිල්වත් වෙන්නත් නෙමෙයි නම් භාවනා කරන්නත් නෙමෙයි නම් නේද? කුමක් සඳහාද මහාන වුණේ කියලා අහනවා. අන්න එතෙන්දී පුන්න ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ඇවැත්නි මම මහාන වුණේ අනුපාදා පරිනිර්වාණය සඳහායි. ඔය මොකටවත් නෙමෙයි මම මහාන වුණේ. මොකටද? අනුපාදා පරිනිර්වාණයට. අනුපාදා පරිනිර්වාණය කියලා කිව්වේ පින්වත්නි නිවන් දකින්න කියන එක. සරලව කිව්වා. නිවන් දකින්නයි මම මහණුනේ කියලා කිව්වා. තේරුණාද? නිවන් දකින්නයි මම මහණුනේ. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා නිවන කියලා කියන්නේ සීලයද? මොනෝයි ටික හරි වැදගත් ඔයත්තට. නිවන කියලා කියන්නේ සීලයද කියලා ඇහුවා. ආපුවම පුන්න ස්වාමීන් වහන්සේ බොහොම දාර්ශනික උත්තරයක් දෙනවා. මම අර මාතෘකාව හැටියට ගත්තෙත් ඒක. සීල විසුද්ධිං චේ ආවුසෝ භගවා අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. මෙන්න මේක හොඳට අහගන්න ඕනේ. සිල්වත් වීමම බුදුහාමුදුරුවෝ අනුපාදා පරිනිර්වාණය හැටියට දේශනා කළා නම් ඒ කිව්වේ සිල්වත් වීමම බුදුහාමුදුරුවෝ නිවන කියලා දේශනා කළා නම් ස උපාදානං ඒව සමානං අනුපාදා පරිනිබ්බානං පඤ්ඤාපෙස්ස. පුන්නහාමුදුරුවෝ කියනවා උපදි සහිත ඌවක්ම අනුපාදා පරිනිර්වාණය වන්නේය. මොකක්ද ඒ කිව්වේ? කෙලෙස් සහිත කෙනෙක්ටත් එහෙනම් නිවන් දකින්න පුළුවන් වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ සිල්වත් වීමම නිවන හැටියට දේශනා කළා නම් කෙලෙස් සහිත අයටත් නිවන් දකින්න පුළුවන් වෙන්න ඕන.
දැන් ඔයත් අද සිල්වත්නේ. සිල්වත්ද නැද්ද? ඔයත් අද සිල්වත්. හැබැයි කෙලෙස් තියනවද නැද්ද? තියෙනවා. අන්න බුදුහාමුදුරුවෝ සිල්වත් වීම තුලින් පමණක් නිවන් දකින්න පුළුවන් කියලා දේශනා කළා නම් අද ඔයත්ොත් නිවන් දැකලා තියෙන්න ඕනේ. ඇයි? කෙලෙස් තිබුණද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. සිල්වත් වීම විතරක් ඇති නිවන් දකින්න කියලා තිබ්බනම් ඔයත්තන්ටත් නිවන් දකින්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ නෑ එහෙම එකක්. පුන්න ස්වාමීන් වහන්සේ කියනවා සීලය විතරක් නෙමෙයි නිවන කියලා කියන්නේ. එතකොට ඔයත්තන්ට ඒකේ අනිත් පැත්තට මොකද්ද තේරුම් යන්න ඕන කාරණේ? ජීවිතේ පුරාවට 24 පැයේ මොය සීලය සමාදන් වෙලා කටයුතු කළත් නිවන තියෙන්නේ එතන නෙමෙයි. ඒක විතරක් නිවනට මදි. තවත් ටිකක් සරලව කියනවා නම් සිල්වත් වීමෙන් විතරක් නිවන් දකින්න බෑ. සීලය කියලා කියන්නේ එකක් විතරයි. ඊළඟට අහනවා චිත්ත විසුද්ධිය දෙහෙනම් නිවන කියලා කියන්නේ. චිත්ත විසුද්ධිය කිව්වේ මොකද්ද පින්වත්නි? සිත පිරිසිදු කර ගැනීම. තවත් එකක් කියනවා නම් ඕක තමයි භාවනාව කියලා කියන්නේ. සමාධිය කියලා කියන්නේ. සීලය කියලා කියන්නේ කය වචනය සංවර කර ගැනීම. සමාධිය කියලා කියන්නේ හිත දියුණු කිරීම. කෙලෙස් ප්‍රහාණය කරලා හිත වැඩිම, හිත දියුණු කිරීම. අර කියන සීලය නැතුව සමාධියට එන්න බෑ. කයේ වචනේ සංවර බව නැතුව හිතේ සංවර බවක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඔය සීලය තුල පිහිටලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඊළඟ පියවර තියන්න ඕනේ මොකද්ද? සමාධියට යන්න ඕනේ. සීලය උපකාර කරගෙන සමාධියට යන්න ඕනේ. සමාධි උපකාර කරගෙන ප්‍රඥාවට යන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා. සීලය තුල විතරක් ඉඳලා වැඩක් නැහැ. ඊළඟ පියවර හැටියට සමාධියට යොමු වෙන්න ඕන. සමාධිය උපකාර කරගෙන ඒ තුල ප්‍රඥාව දියුණු කර ගන්න ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න. මොකටද සමාධිය ප්‍රඥාව දියුණු කරන්නේ? ධර්ම අවබෝධය ඇති වෙන්නේ පින්වත්නි සමාධිමත් හිතක විතරයි. තේරුණාද? හිත කෙලෙස් වලින් පිරීලා නම් හිතේ පිරිසිදු බවක්, හිතේ සංයමයක්, හිතේ දියුණුවක් නැත්තම් එහෙම කෙනාට මේ භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල සද්ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒ ඕනේ පින්වත්නි එදිනෙදා ජීවිතේ වුණත් අපේ හිත එක එක ජරමර වලින් පිරීලා තියෙනවා නම් අපිට කිසි දෙයක් හිතට යන්නේ නැහැ නේ. මතක හිටින්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. හිත හරි කලබලයි නේද? ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ දියුණු කරගත්තු පිරිසිදු හිතක විතරයි. වත්තුපම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා හරියට අර පිරිසිදු වස්ත්‍රයක් පඳු පොවල ගත්තොත් ඒකේ පිළිවෙලක් ලස්සනක් පරිපූර්ණ බවක් තියනවා වගේ. මඩ ගෑවිච්ච, කුණු ගෑවිච්ච, දැලි ගෑවිච්ච, මජං ගෑවිච්ච වස්ත්‍රයක් පඳු පොවල ගත්තොත් ඒ ලස්සන නෑනේ. හරියට අර කෙලෙස් තියෙන හිත අර අපිරිසිදු රෙද්දක් වගේ. කෙලෙස් නැති හිත පිරිසිදු රෙද්දක් වගේ හරි ලස්සනට පඳු අදිනවා. ආන් ඒ වගේ කෙලෙස් නැති නිර්මල පිරිසිදු හිතකට විතරයි ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ. ඒ නිසා සමාධිය අත්‍යවශ්‍ය වෙනවා අපිට ප්‍රඥාව නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්න. ඔය කාරණා හත සප්ත විසුද්ධියම කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ඒකද නිවන කියලා. කරුණු හත විස්තර කරන්න වෙලාවක් නැහැ මම ඔය එකක් දෙකක් කීවේ. විසුද්ධි මාර්ගය කියන බණ පොතේ බොහොම ලස්සනට බුද්ධඝෝෂ හාමුදුරුවෝ සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනට ඔය සප්ත විසුද්ධිය බෙදලා තියෙනවා. කියවලා බලන්න. මේ සප්ත විසුද්ධිය ඇසුරෙන් දේශනා වෙච්ච දේශනා ඕන තරම් අන්තර්ජාලේ තියෙනවා. ජංගම දුරකථනින් විවේකයෙන් ඉන්න වෙලාවක ඒ බණක් අහන්න. පොත්පත් එහෙමත් තියෙනවා පුංචියට සරලව ලියවිච්ච ඒවත් කියවලා තමන්ගේ දැනුම දියුණු කරගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා මේ එකක්වත් නෙමෙයි නම් නිවන කියලා කියන්නේ මොකක්ද? සීලයක් නෙමෙයි නම් සමාධියක් නෙමෙයි නම් නේ ditthi visuddhiyat නෙමෙයි නම් කාංකා විතරණි විසුද්ධියක් නෙමෙයි නම් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියක් නෙමෙයි නම් පටිපදා ඥාන දර්ශන විසුද්ධියක් නෙමෙයි නම් ඥාන දර්ශන විසුද්ධියක් නෙමෙයි නම් නිවන කියලා කියන්නේ මොකද්ද නිවන කියලා කියන්නේ? අන්න එතෙන්දී පුන්න ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ඇවැත්නි ඔය කිසිවක් වෙන්වෙන් වශයෙන් ගත් කල එතන නිවන නැහැ. සීලය තුලවත් සමාධිය තුලවත්
වෙන්වෙන් වශයෙන් ගත්තු කල ඔය එකකවත් නිවන නැහැ. නිවන කියලා කියන්නේ ඔය සියල්ලේම එකතුවක්. තේරුණාද? සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණි විසුද්ධිය. ඔය ඔක්කොගේම එකතුව තමයි සප්ත විසුද්ධියේම එකතුව තමයි පින්වත්නි නිවන කියලා කියන්නේ. වෙන්වෙන් වශයෙන් අරගෙන බැලුවොත් ඒකකවත් නිවන නැත්තේ නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේක තේරුම් යනවා. අවබෝධ වෙනවා. හැබැයි උන්වහන්සේ අවබෝධ වුණේ නෑ වගේ කියනවා. ඒ කිව්වේ ඇවැත්නි. අන්න එතෙන්දි තව උදාහරණයක් ගන්නවා පුන්න ස්වාමීන් වහන්සේ. ඇවැත්නි මෙහෙම හිතන්නකෝ. අපේ මේ සවැත් නුවර ඉන්න කොසල් රජුරවන්ට සාකේතයට යන්න ඕන වෙනවා. රජුරව මොකද කරන්නේ? අශ්වරත 7ක් ලෑස්ති කර ගන්නවා. පළවෙනි එකේ ගිහිල්ලා බහැලා දෙවෙනි එකේ නැගලා ටික යනවා. ඒකෙන් බහැලා හතරවෙනි එකට නගිනවා. ඒකෙන් බහැලා පස්වෙනි එකේ ඔහොම ගිහිල්ලා හත්වෙනි රතයෙන් ගිහිල්ලා සාකේතේ දොරකොඩ ළඟ බහිනවා. රජුර වෙනවා කියන ආරංචියට පිළිගන්නේනවනේ යුව රජවරු, ප්‍රාදේශීය රජවරු, මැති ඇමතිවරු. මේ ආපු කවුරු හරි කෙනෙක් රජුරුවන්ගෙන් අහනවා, පින්වත් රජතුමනි, ඔබතුමා මේ ගමන ආවේ අශ්ව රථයෙන්ද? අශ්ව රථයෙන්ද කියලා හෙවොත් මොකද්ද දෙන්න ඕන උත්තරේ? ඔව්, අශ්ව රථයෙන් තමයි ආවේ. කවුරු හරි කෙනෙක් අර අන්තිමටම ගිහිල්ලා බෑපු අශ්ව රථයට අත තියලා පෙන්නලා අහනවා, මේ අශ්ව රථයෙන් ආවේ. ඔව් කියන්න පුළුවන්ද? මේ අශ්ව රථේ විතරක් නෙමෙයි, මේ අශ්ව රථය ඇතුළු තවත් අශ්ව රථ 6ක්, සම්පූර්ණ අශ්ව රථ 7ක් මට මේ ගමනට උපකාර වුණා කියලා රජුරවන්ට කියන්න වෙනවා. තේරුණාද? ආන් ඒ වගේ ඇවැත්නි නිවන කියන එක වෙන්වෙන් වශයෙන් ගත්තු කලොයි සත්‍වවිසුද්ධිය තුල නැහැ. ඒකකයක් හැටියට, එකතුවක් හැටියට ගත්තොත් ඔය හතේම එකතුව තමයි සප්තවිසුද්ධිය කියලා කියන්නේ. තේරුණාද? දැන් සප්තවිසුද්ධිය මොනවද කියන එක මම විස්තර කරන්නේ නැහැ. ඒකට කාලයක් නැහැ. පැය 7ක් බණ 7ක් කියන්න පුළුවන් ඔය කාරණා 7 පිළිබඳව. මම අර කිව්වා වගේ පොතපත කියවලා බණ අහලා ඒ කරුණු 7 දැනගන්න. ඒ හතේම එකතුවක් තමයි නිවන කියලා කියන්නේ. ඒකට මට කියන්න ඕන කළ එක දෙයයි, සප්තවිසුද්ධියේ පළවෙනි පියවර නම් සීලය, හත්වෙනි පියවර නම් ඥාන දර්ශන විසුද්ධිය, ඒකේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඔය දෙක අතර තව කාරණා 5ක් අපි සම්පූර්ණ කරන්න ඕන. දැන් එතකොට අපි ඉන්නේ කොතනද කියන එක විතරක් අද තේරුම් අරගත්තොත් ඇති. තාම ඉන්නේ අපි පළවෙනි පියවරේ. සීලය කියන තැන ඉන්නේ. නේ? එතකොට අපි නිවන් දකින්න අපි උත්සාහවත් වෙනවා, කැමති ඕනකම තියෙනවා. හැබැයි අපි අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතු තව ප්‍රතිපදා, එහෙම නැත්නම් පාරිශුද්ධත්වයට පත්විය යුතු කාරණා තව 6ක් එහෙම්මම තියෙනවා. තාම ඉන්නේ සීලේ නම් තව 6ක් එහෙම්මම තියෙනවා. දැන් එතකොට අපි අර කටට ආවට කියනවා ඒ අමා නිවන්සුව තව බොහෝ දුර නොවේ කියලා. එහෙම කිව්වට ප්‍රතිපදාවෙන් අරගෙන බැලුවම අපි ඉන්නේ ගොඩක් පල්ලෙහා තැනක. තේරුණා? අන්න ඒ නිසා බැරි නෑ. බැරි දේවල් බුදුහාඳුරෝ දේශනා කළා නෑනේ. අවශ්‍ය කරන්නේ අරබන ලද වීරියෙන් කටයුතු කිරීම. මේ භවයේදී බැරි වුණොත් ඊළඟ භවයේදී හරි අපිට නවත්තපු තැනින් පටන් ගන්න පුළුවන් මේක ඒ තැනට අපි ප්‍රගුණ කරලා තිබ්බහම, දියුණු කරලා තිබ්බහම. තේරුණා? භවයකදී බැරි නම්, දෙහිකදී බැරි නම්, තුනකදී බැරි නම් නේද? සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට සාරාංශකීය කල්පලක්ෂයක් සංසාරේ සැරිසරන්න උනානේ. ඉතින් අපි කොහොමද එක භවයෙන් ඕක කරගන්නේ නේ? ඒ නිසා මේක භවයෙන් භවයට පුරුදු කරලා තිබ්බම නවත්තපු තැනින් ඊළඟ භවයේදී පටන් ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ සප්තවිසුද්ධිය තුල වැඩෙන්න ඕන. මේ කාරණා හතේම එකතුව තමයි එතකොට නිවන කියලා කියන්නේ. ඒකේ පළවෙනි පියවර තුලයි වැත්වද ඔය පිළිහිටලා කටයුතු කළේ. ඒක වටිනවා. ඒකත් හැමෝටම බෑ. සීලයක පිළිහිටලා කටයුතු කරනවා කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තේරුණාද? එතකොට Tamanට සතුටු වෙන්න පුළුවන් නිවන් මගේ පළවෙනි පියවර මම පූර්ණේ කරගෙන තියෙන්නේ. දෙවෙනි එක තමයි චිත්ත විසුද්ධිය, කිව්වේ භාවනාව. භාවනාවටත් යමු වෙන්න.
බෑ කියලා අත්හරින්න එපා. කකුල් නවන්න බෑ, අතපය නවන්න බෑ, වාඩි වෙන්න බෑ, නැගිටින්න බෑ කියලා අත්හරින්න එපා. අත්කකුල් එක්ක කරන ගනුදෙනුවක් නෙමෙයි මේක හිතත් එක්ක කරන ගනුදෙනුවක්. ඒ නිසා වාඩි වෙලා බැරි නම් හිටගෙන බැරි නම් ඇවිද හරි භාවනා කරන්න හිත එකග කර ගැනීමයි හිත පිරිසිදු කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. මහා ලොකු තැන් වලින් අල්ලන්න යන්න එපා. පුංචි තැනකින් ආනාපාන සතිය මෛත්‍රී භාවනාවෙන් පටන් අරගෙන ටික මේක පුරුදු කරන්න ඒකාන්තයි මේක හරියට අල්ලගත්තොත් ඔයත් භාවනාවට ඇබ්බැහි වෙනවා. භාවනාව තමන්ගේ ජීවිතේ කොටසක් බවට පත් කර ගන්නවා. ඒ තමයි දෙවන පියවර චිත්ත විසුද්ධිය. ළඟට දිට්ඨි විසුද්ධිය ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වා කොටස් පහම වෙන් වෙලා තියෙන්නේ ප්‍රඥා කියන පැත්තට. සීල සමාධි ප්‍රඥා. ඒ පිළිබඳවත් කරුණු කාරණා දැන කියාගෙන මේ පැත්තත් දිනු කරගත්තම ඉක්මන් භවයකදී ගෞතම බුදුසසුන තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඔයත්තන්ට පුළුවන්කම ලැබෙනවා. ඒ වෙනුවෙන් කටයුතු සිද්ධ කරන්න හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාව අවසානයේදී පුන්න ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා "ඇවැත්නි මෙච්චර වෙලා කතා කර හිටියට තමුන්නාන්සේ කවුද කියලා මට තාම කිව්වේ නෑනේ." ආන් එතෙන්දී සාරිපුත්තයන් වහන්සේ කියනවා "මම තමයි සාරිපුත්ත කියලා කියන්නේ." පුන්න ස්වාමීන් වහන්සේ වැඳ වැටෙනවා සාරිපුත්‍රයන් වහන්සේ ළඟ. "අනේ ස්වාමීනි මම ඇවැත්නි කියලා ආමන්ත්‍රණය කළාට සමා වෙන්න. කවුද කියලා නොදැනයි මම එහෙම කතා කළේ. මම මෙච්චර දේවල් කතා කරාට මට සමා වෙන්න. ඔබ වහන්සේ තරම් ධර්මයේ මම දන්නේ නැහැ. මම වැරදි දෙයක් කිව්වද දන්නේ නැහැ. සමා වෙන්න" කියනවා. අන්න එතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා "භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කරුණ යම් තැනකදී ඇසුවද ඒ විදියටම තමුන්නාන්සේ මේ කාරණේ පැහැදිලි කළා" කියලා හරියට සාරිපුත්ත මහරහතන් වහන්සේ පුන්න ස්වාමීන් වහන්සේ වාග්ය කළා. ඒකනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ගුණය නේද මේ ලෝකේ පුරා බැබලෙන්න එක හේතුවක්. අනුන්ගේ ගුණ නසන්නේ නැහැ, අනුන්ගේ ගුණ යට කරන්නේ නැහැ. තව කෙනෙක් ළඟ පුංචි ගුණයක් හරි තියෙනවා නම් ඒක ඉස්මතු කළා ලෝකෙට පළට කරන්න, ලෝකෙට දකින්න සලස්සන්න උන්වහන්සේලා කටයුතු කළා. ඉතින් ওই විදිහට මම ওই මතක් කළේ මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගින රත විනීත සූත්‍රය. ඒ පුංචි මග පෙන්වීමක් විතරයි මේ පැය භාගයට විනාඩි 40කට මම මේ කළේ. තව තවත් පොතපත කියවලා ධර්ම අවබෝධය ඇති කරගෙන නේද? මේ පිළිබඳව කරුණු කාරණා අධ්‍යයනය කළා තමන්ගේ ධර්ම අවබෝධය දියුණු කරගන්න කටයුතු සිද්ධ කරන්න ඕන. ඉතින් දැන් කාල වේලාවත් ඉක්ම ගිහිල්ලා තියෙන්නේ. අපිත් අද දවසේම ධර්ම දේශනා කරලා විඩාවටපත් වෙලා ඉන්නේ. ඔයත්ොත් වෙහෙස වෙලා ඉන්නේ. ඒ නිසා මම මීට වැඩිය ධර්ම දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුංචි වෙලාවක් හරි මේ කරුණු කාරණා ටික ශ්‍රවණය කරලා යම්කිසි අවබෝධයක් ඔයත් ජනිත කරගත්තා නම් ඔයත්ගේ ධර්ම අවබෝධයේ දියුණුව පිණිස ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින් සැනසීම පිණිස ඒ දැන කියාගත්තු කරුණු කාරණා නිවන් පිණිසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාවේ දායකත්වයේ උසුලමින් කටයුතු කළේ පින්වත් චම්පිකා දමයන්ති මහත්මනිය විසින්. එතුමිය අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා බණ අහලා දහම් පරිස්කාර පූජා කළ බලාපොරොත්තු වෙන්නේ. පරලෝ සැපත් ජයතිස්ස හඳුන්නෙත්ගේ පියාණන්ට පින් අනුමෝදන් කරන්න ආදරවන්ත තාත්තට එතුමාට මේ ධර්ම දානමේ පින අපි අනුමෝදන් කරනවා. එල් සුමනාවතී මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරනවා. KW සෝමසිරි පියාණන් සහ සහෝදරයින්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිවයි. එතුමිය විසින් අද මේ උතුම් පින්කම සිද්ධ කළේ ධර්ම දේශනා පවත්වලා බණ අහලා අෂ්ට පරිස්කාර පූජා කරලා ජනිත කරගත් උදාාරතර පුණ්‍ය ශක්තිය ජයතිස්ස හඳුන්නෙත්තිගේ පියාණන් එල් සුමනාවතී මෑණියන් KW සෝමසිරි පියාණන් සහෝදරයින් ඇතුළු චම්පිකා දමයන්ති මහත්මියගේ නමින් මියගිය සියලු දෙනා මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම මුදා කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙමු. විහාරගණී අපවත් වී වදාළ සංගරුවනටත් පින් ලැබේවා. ඔයත්න්ගේ නමින් පරලෝ සැපත් සියලු ඥාතීන්ටත් පින් ලැබේවා. හැම දිනාගේම සාංශාරික ජීවිත සුවපත් වේවා. උතුම් වූ නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් මියගිය ඥාතීන්ට පින් දෙමු.
ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ලෝසසුන් සුරකින ඔබ ආරක්ෂා කරන පින් කැමැති සම්‍යක් දෘෂ්ටික සීල දෙවියෝ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දිව්‍ය සම්පත් වඩා වර්ධනය කර ගනීවා පින්කම් සිදු කළ දායකත්වයේ සුළු සෑම දෙනා බණහපු හැම දෙනා පූජනීය සංගරුවන දෙවියෝ රැක දේවා ආරක්ෂා කරත්වා දෙවියෝද පතන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීම මුදා කරගනිත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති දායකත්වයේ උසුලමින් කටයුතු කළ චම්පිකා දමයන්ති මහත්මණිය ඇතුළු පවුලේ සෑම දෙනාටම මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා කායික සුවයෙන් සුවපත් වේවා මානසික සුවයෙන් සුවපත් වේවා එතුමිය ඇතුළු පවුලේ හැමතෙම නිදුක් නිරෝගී සුවය චිරජීවනය දිගාසිරි සම්පත්තියම වේවා කියලා සාදු කියමු. පෙරවස් සමාදන් වෙලා කටයුතු කරපු පින්වත් මෑණිවරු පියවරු ඇතුළු සෑම දෙනාටමත් ගරු කටයුතු අපේ වැලිමඩ ශාන්තනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන විහාරවාසී පූජනීය සංගරුවනටත් අද දවස පුරාවට ප්‍රතිපහසුකම් සපයා දෙමින් ඔයත්තන්ට අනුග්‍රහය දක්වපු උපකාර කරපු පින්වත් සෑම දෙනාටමත් මේ උතුම් පින්කම් ආශිර්වාදයක් වේවා. හැම දිනාටම මෙලොව ජීවිත සැපවත් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගෙන ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින් සැනසීම පිණිසම අපි දවස පුරාවට සිද්ධ කරගත්තු මේ ප්‍රතිපත්ති පූජා ඒ වගේම ආයාමිස පූජා තුලින් ජනිත වන කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය අප සෑම දිනාටම නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම ආශිර්වාද කරනවා හොම වන්දනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සංපatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තුනුරුවන් සරණයි.